නලිනි කුසුමාසන මා නිර්මාණය කළ සත්‍ය සිනමා නිර්මාණය මීට කලින් මම නිර්මාණය කරපු චිත්‍රපටවල විවිධ චිත්‍රපට විවිධ ජොන්ර වලට අයත් විවිධ සිනමා ප්‍රවර්ග වලට අයත්. ඒ අතර මගේ පළවෙනි සිනමා නිර්මාණය අග්නි 10 ධම්ම මේ වෙනුවෙන් මම කීපයක් කරලා තියෙනවා මේ ඓතිහාසික චිත්‍රපටය ඓතිහාසික කතාවස්තු ඇතුළත්. හැබැයි මම හිතනවා සාමාන්‍ය සම්ප්‍රදායික ඓතිහාසික කතා ආකෘතියෙන් බැහැර වෙලා සහ සම්ප්‍රදායික ඓතිහාසික කතාන්තර ආඛ්‍යානයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච චිත්‍රපටයක් තමයි මට මෙවර කරන්න අවශ්‍ය වුණේ. ඉතින් මම හිතනවා ඒක සාර්ථක වුණයි කියලා. ඒක තීන්දුව ප්‍රකාශනපත් කිරීම මේ ප්‍රේක්ෂක ඔබට බාරයි. නමුත් මට දැන් ලැබිච්ච ප්‍රතිචාර අනුව මම හිතන්නේ ඉතින් සුතාම ඉහින් කලින් වින්දා කියලා ෆිල්ම් එක. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය මම බොහොම ආදරෙන් ඒ වගේම බොහොම ගෞරවයෙන් ඔබට පිරිනමන්නේ. අපමණ වෙහසක් කරලා හදපු චිත්‍රපටයක් මේ. يعني මේ සඳහා කරපු මම ගවේෂණය කරපු කාලය ඊළඟ තිරරචනය සඳහා ගත කරපු කාලය ඒව ගත්තාම ඉතා විශාලයි දිගයි වෙහෙස කරයි. හැබැයි මම හිතනවා මගේ නල්විලි කණ්ඩායම ඊළඟට මගේ අනිත් ක්‍රූ එක විශේෂ නිෂ්පාදකවරු ලයිකා නිෂ්පාදනයේ අපේ නිෂ්පාදිකාව මේ සියල්ලෝම මම හිතන්නේ විශාල සහයෝගයක් දුන්නා. සංගීතයේද කැමරාකරණයේද අංගරචනයේද කලාධ්‍යක්ෂණයේද සහාය අධ්‍යක්ෂණයේද මේ සියල්ලෙම මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ නිසායි මම හිතන්නේ මේ චිත්‍රපටය මේ ආකාරයෙන් මට සාර්ථක කරගන්න හම්බුනේ. ඉතින් මම හිතනවා ඔබ සියල්ලෝම මේ අලුත් අත්දැකීම උද ගැනීමට සිනමා ශාලාවට ඒ කියලා මම බලාපොරොත්තු වෙනවා. එමෙ එන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.